අපි කාලයක් තිස්සේ කතා බහ ලක්වුණු විවිධ උද්ඝෝෂණ පැවැත්වුණු මේ ප්‍රශ්නයක් ලංකා විදුලි බල මණ්ඩලයේ මිනිස් බල මෙටා සේවකයන් ස්ථිර කිරීම අපි කොටසක් ස්ථිර කරා දැනට මාස කිහිපයකට පෙර මූලික සුසුකම් නොමැති ඉතිරි කොටස විශේෂ තලයකින් විදුලි බල මණ්ඩලයේ ස්ථිර කිරීම ඒ වගේම මේ වර්ෂ ගණනාවක් සේවය කළ මනු කියවන්නම් මූලික සුසුකම් තියෙන මනු කියවන්නන් මේ ස්ථිර කිරීම සහ මූලික සුසුකම් නොමැති මනු කියවන්නන් වෙනත් තලයකින් ස්ථිර කිරීම කියන කාරණා කැබිනට් මණ්ඩලයට මා විසින් ඉදිරිපත් කරා මේ විදුලි බල මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඒ පිළිබඳ අනුමත කරා අපිට කැබිනට් මණ්ඩලයේ අවසරය ලබාගත ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය ඒ සඳහා වැඩි විස්තර සොයා බැලීමට පැවරුවා මගේ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මැතිතුමාටත් ඒ වගේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සමරතුංග මැතිතුමාටත් දැන් ඒ සාකච්ඡා ඊයේ වෙනකොට සාර්ථකව නිමා කරලා තියෙනවා. උන් බලාපොරොත්තු වෙනවා ඊගා කැබිනට් මණ්ඩල සීමට ඉදිරිපත් කරන්න. ඒ අතරේ අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඒ වෙනුවට දිනයක් ලබාගෙන ඔක්තෝබර් මාස 17 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා කාලයක් තිස්සේ විදුලි බල මණ්ඩලයේ තිබුණු මේ දැවෙන සේවක ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්න. ඒ වගේම අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් එවැනි අක්‍රමවත් බඳවා ගැනීම විදුලි බල මණ්ඩලය තුල කිසිසේත්ම ඉදිරියට නොකරන්න. ඒ වගේමත් ඇතුව තමයි අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක අපේ සේවක සහෝදර සහෝදරයන්ට ඉතාමත් වැදගත් පණිවිඩයක්. ඕන් කාලයක් තිස්සේ පුලපුලා බලා සිටි කාරණාවක්. අපි සන්තෝෂ වෙනවා මණ්ඩලයට අලුත් බරක් ඇති නොවන පරිදි ඉෂ්ට කරගන්න තැනට ළඟා වෙන්න අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම මේ අපේ සූර්ය බල සංග්‍රාමය ගැන ඔබතුමාලා දන්නවා. ඒක අපි ආරම්භ කළා අතිගරු ජනාධිපතිතුමාගේ නිල නිවාසයෙන්. දැන් මේ වෙනකොට විදුලි බල මණ්ඩලය Tamanගේ හැම මේ ප්‍රාදේශීය කාර්යාලයකටම ඒ පිළිබඳ චක්‍රලේඛයක් යවලා තිනවා. පාරිභෝගිකයෙක් ආවොත් කොහොමද කටයුතු කරන්න කියලා. ඒකට නියමිත මේ ගිවිසුම් පත්‍රයකුත් සමග. ඒ වගේම මේ වෙනකොට ජාතික ඉතිරි කිරීම බැංකුව තමන්ගේ බැංකු ශාඛාවලට යවලා තිනවා. පාරිභෝගිකයෙක් ආවොත් ඔහුට කොහොමද ඔවුන් එකග වූ පරිදි ණය මුදල් ලබා දෙන්නේ. අනිත් බැංකු වලටත් අපි යෝජනා කරලා තියෙනවා. දැන් අපේ මේ ලංකා විදුලි පෞද්ගලික සමාගම සූදානම්මින් ඉන්නවා. ඕන් සතුව තියෙන මුදල් භාවිතා කරලා ලංකා විදුලි පෞද්ගලික සමාගමේ පාරිභෝගික පිරිසට මම හිතන්නේ ලක්ෂ 5ක පමණ පාරිභෝගික පිරිසක් ඔවුන්ගේ විදුලි සැපයුම් ලබා ගන්නවා. ඔවුන්ට ඒ ආයතනයෙන් යම්කිසි ණය මුදලක් ලබා දීලා මේ සූර්ය කෝෂ ලබා දෙන්නට හැම මේ විදුලි බල මණ්ඩලයේ කාර්යාලයක්ම සූදානම්මින් ඉන්නවා. අවශ්‍ය තොරතුරු ලබා දෙන්න කොහොමද මේක කරන්න කියලා විදුලි බල මණ්ඩලය බොහොම ශනිකව අපි ස්තුතිවන්ත යුතුයි. ඒ සඳහා අවශ්‍ය නීතිමය ගිවිසුම් ආදිය සකස් කරලා ඒ හැම තැනකට මේ වෙනකොට යවලා තියෙනවා. අපි ජංගම සේවාවක් පවත්වනවා හැම මාසයකටම වරක්. එහි පළවෙනි අරමුණ තමයි මේ අර CRC විදුලිය ලබා දීමේ ව්‍යාපෘතිය ඒ දිස්ත්‍රික්කයේ නිමා කිරීම සහ ජනතාව එක්ක අපි වාඩි වෙලා මම නියෝජ්‍ය අමාත්‍යතුමා ලේකම්තුමා සභාපතිතුමා සාමාන්‍ය අධිකාරිතුමා පිරිස අනිකුත් අපේ අදාළ ආයතන ජනතාවත් එක්ක අපි දැනට තියෙන නොවිසඳුණු ප්‍රශ්න කතා බහ කරලා විසඳුම් සොයා ගැනීම. ඒ සුපුරුදු ජංගම සේවාවේ බදුල්ල දිස්ත්‍රික් ජංගම සේවාව අනිද්දා දිනේ පැවැත්වෙනවා. අපි සතුටු වෙනවා ඔබතුමාලත් එක්ක එහි අර 100% නිවාසී විවෘත කිරීමේ ප්‍රගතිය ගැන කතා කරන්න. මේ අමාත්‍යාංශය මම බාර ගන්න විට අපි නැත්තම් මේ ව්‍යාපෘතිය 100% විදුලනය කිරීමේ ව්‍යාපෘතිය බාර ගන්න විට බදුල්ල දිස්ත්‍රික්කයේ ගෙවල් තිබුණා 11268ක් විදුලිය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන මිනිස්සු. හැබැයි ලබා ගන්න බෑ. බදුල්ල දිස්ත්‍රික්කය ගැන ඔබතුමාලා දන්නා මේ රටේ තියෙන දුෂ්කරතම අඩුම මේ යටිතල පහසුකම් සහිත දිස්ත්‍රික්කයක්. 11268ක් නිවාස හිමියෝ බලාගෙන හිටියා මේ කොහොමද අපි විදුලිය ලබා ගන්න කියලා විශේෂයෙන් ආර්ථික සහ නීතිමය ගැටලු නිසා. ඒ 11268න් 10449කට ගිය සති දෙක වෙනකොට ඕන් ලබා දීලා ඉවරයි. 695 දෙනෙක් ඉන්නවා නිවාස
දැනට තියෙන තත්ත්වයන් අනුව කිසිසේත්ම ලබා දිය නොහැකි. විශේෂයෙන් නීතිමය ප්‍රශ්න. රජයේ දේපල එවැනි දේවල්. අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ ලබා දිය හැකි අයගෙන් 125ක් පමණයි පසුගිය සති දෙක වෙනකොට. මම විශ්වාස කරනවා අනිද්දා දිනේ අපිට සැබවින්ම බදුල්ල දිස්ත්‍රික්කයේ විදුලිය ඉල්ලන අවසාන නිවසට විදුලිය ලබා දීමේ පණිවිඩය සුබවාදී පණිවිඩය ඔබතුමාලත් එක්ක රටට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. ඒක බදුල්ල වාගේ දිස්ත්‍රික්කයක අපි දකින්නේ විදුලි බල මණ්ඩලයේ ලැබපු ජයග්‍රහණයක් පමණක් නෙවෙයි මේ රටේ උදව් කළ යුතු අඩුම ආදායම් ලබන පන්තිය නැගිටවාලීමේ ව්‍යායාමයේ ඉතා වැදගත් වූ පියවරක් හැටියට අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම අපි අලුත් ක්‍රමවේදයක් හඳුනා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ කෘෂිකාර්මික වගා බීම් සඳහා විශේෂයෙන්ම ඔවුන්ගේ ජලය ලබා ගැනීම සඳහා ජලය පොම්ප කිරීම සඳහා මේ සාමාන්‍ය මිලට වඩා අඩු මිලකට විදුලිය ලබා දීමේ ක්‍රමවේදයක් විශේෂයෙන්ම රාත්‍රී 10 ඉඳලා උදේ පාන්දර 5 වෙනකල්. ඒ වෙලාව අපිට සාමාන්‍ය රටේ අනිකුත් අක්වානුත් එක්ක විදුලිය ඉල්ලම අඩුම වෙලාවේ අපි ඒ ප්‍රයෝජනය මේ රටේ උදව් කළ යුතු ශේෂ්ත්‍රයක් හැටියට අපි තෝරාගෙන තියෙන කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට. මොකද අපි දකිනවා මේ රටේ ශ්‍රම බලකායෙන් 3න් 1ක් විතර කෘෂිකර්මයේ යෙදෙනවා. භූමියෙන් බැලුවත් 3න් 1කට වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මය සහ දීවර කර්මාන්තයට යෙදෙනවා. හැබැයි රටේ ජාතික නිෂ්පාදිතයට දායක වීම සහ ඒ දායක වීමේ මේ වර්ධනය මේ පහුගිය වර්ෂයේ බැලුවත් අනිකුත් සේවා සහ කර්මාන්ත ශේෂ්ත්‍රයන් එක්ක බලනකොට පැහැදිලි පසුගාමීත්වයක් අනිත් ශේෂ්ත්‍ර සමග සංසන්දනය කරනකොට දකිනවා. ඒ නිසා අපි අමාත්‍යාංශයක් ඇතුළේ ජාතික යුතුයකමක් විදිහට මෙවැනි අලුත් දෙයක් හඳුන්වා දීමේ ව්‍යායාමයක යෙදෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් මාස 1 වෙනිදා යාපනයේ දිස්ත්‍රික්කයෙන් මේ ක්‍රමවේදය හඳුන්වා දෙන්න. මේ ඊයේ අද පුවත්පත්වල විශේෂයෙන්ම සඳහන් වෙලා තිබුණා සාම්පූර් බලාගාරය නවතා දමයි කියලා. ඒක හරි කුතුහලයක් ගෙන දෙන ප්‍රවෘත්තියක් හැටියට. සාම්පූර් බලාගාරය නවත්තලා තියෙන්නේ මේ ගල් අඟුරු බලශක්තිය ලෙස යොදා ගැනීම කියන කාරණාව ප්‍රධාන වශයෙන්ම. ඒක අපි පැහැදිලි කරගත යුතුයි. ගල් අඟුරු බලශක්තියක් ලෙස යොදාගෙන සාම්පූර් වල බලාගාරයක් ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයින් අදහස් වෙන්නේ නැහැ වෙනත් බලශක්තියක් යොදාගෙන සාම්පූර් වල බලාගාරයක් ඉදි කිරීම කියන කාරණාව නවතා දමා ඇති කියලා. ඒ නිසා ඒ වගේම විශේෂයෙන්ම අපි මේ වෙනකොට මොකද මේ දැන් සමාජ මත දෙකක් තියෙනවා. ගල් අඟුරු සපුරා නවත්තන්න කියලා මතයක් තියෙනවා. ගල් අඟුරු තවදුරටත් අපේ වාගේ රටකට මේ තියෙන අනිකුත් බලශක්ති වල වියදමත් එක්ක අවශ්‍යයි කියලා මතයක් තියෙනවා. ඒ මතයත් මේ සාමාන්‍ය මතයක් නෙවෙයි ප්‍රබල සමාජ කණ්ඩායම් නගන මතයක්. විශේෂයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මේ සංගමයේ වාගේ ප්‍රබල අත්දැකීම් තියෙන අයිතියක් තියෙන කණ්ඩායම් මේ මතය නගනවා. ඒ නිසා අපි කමිටුවක් ඊටාම මේ ගැන මේ අවබෝධයක් තියෙන පිරිසක් යොදවලා තියෙනවා. අපේ ඉදිරි සැලසුම් වලදී අපි යොදා ගන්නා බලශක්ති වල මිශ්‍රණය මොකද්ද? ඒ මිශ්‍රණය සැදී යුත්තේ කොයි ආකාරයෙන්ද? එයින් ඇතිවන ආර්ථිකමය තත්ත්වයන් විශේෂයෙන්ම පාරිසරික තත්ත්වයන් අවසාන වශයෙන් අපේ නිෂ්පාදන මිල කොහොමද තීරණය වෙන්නේ? ඒ වගේම ගල් අඟුරු තවදුරටත් යම් කිසි ප්‍රමාණයක් යොදවා ගන්නවා නම් කොහොමද වඩාත් පරිසර හිතකාමී විදිහට මේවා යොදාගන්නේ? මෙවැනි සියලු කරුණු බැලන සොයා බලලා රටට වඩාත් හිතකර පරිසර ආරක්ෂාව අපිට අකණ්ඩව ලබාගත හැකි බලශක්ති අවසාන වශයෙන් ජනතාව බලාපොරොත්තු වෙන විදුලි බිලට ඔවුන්ට වඩාත් පහසුවෙන් අපිට උත්පාදනය කර හැකි බලශක්ති යොදා ගැනීම පිළිබඳ අවධානය යොමු කරලා ඒ වාර්තාව අපිට නුදුරේදී ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි හැම විටම විදුලි බල මණ්ඩලය නැත්නම් අපේ අමාත්‍යාංශය බොහොම නම්‍යශීලීව ජනතාවගේ පැත්තෙන් ඉඳගෙන හැම අදහසක්ම සැලකිල්ලට භාජනය කරලා විශේෂයෙන්ම විද්වතුන්ගේ අදහස් වලට තැනක් දීලා කටයුතු කරන සූදානමක තමයි ඉන්නේ. අපි හැම විටම තීන්දුව ගන්න සූදානම් එවැනි නම්‍යශීලී අර්ථාන්විත ක්‍රමවේදයක් භාවිතා කරලා